මහන්සි දානේ ගත්තද? හවසට දානේ ගන්න නැහැ නේද? ඊළඟ පොඩ්ඩක්වත් වළඳමුද? මොකද්ද බල්ලා උඹ කියන්නේ? ඇයි මේකි මහණ උන්නේ නැද්ද? මං හිතුවේ කීපිද රහත් වෙලත් ඇති කියලානේ. අපේ කිඹට කැමති උනේ ඔබ කෙලින් කතා කරන හින්දා. අනික උන් වගේ පිටිපස්සෙන් ගහන්න නැති හින්දා. බලාගෙන ගම්බුවත් එකයි. වල්කමට hina වෙලා කතා කරාම මුන් හිතන් ඉන්නේ ආදරේට කියලා. ඊට පස්සේ ඉතින් අපි තමයි වැරදි. ඔයාට දුක නැද්ද වෙනකොල්ල මන් දිහා බැලුවාම? පිස්සුද ඔය? ඔය ඕනේ තරම් බල්ලෝ වාහන පස්සේ දුවන්නේ. එහෙමයි කියලා උන්ට වෙලවන්න පුළුවන්ද? ඔබ මට මේක කියහන්කෝ. ඇයි ඔබ මේක දාලා ගියේ? සතාඳුර ගත්තට පස්සේ උරතලේත ඇති කරන්න මම ડોක්ටර් ඩොලිටල් නෙමෙයිනේ. උඹලට හිතන විදිහට පාවිච්චි කරන්න මම ළමයි හදලා නැහැ. ඒක නම් මන් දන්නේ නැහැ ඇන්ටි. හැබැයි අපේ අම්මා නම් කියලා තියෙන්නේ ෆැමිලි බිව්වට කමන්නේ නැහැ. කොම්බ ගෙදර ගෙනියන්න එපා කියලා. එහෙනම් තමසමන මගුලට මාත් එක්ක යාළුනේ. අයරයක් කියන්න ඕනේ වුණාම අපි පික්නියක් දා ගන්නවා මිසක් වාහනයක් අලුතෙන් සල්ලි දීලා ගන්න නැහනේ. ඒ කියන්නේ මිනිස්සු උඹ ගැන කියන කතාව ඇත්ත. ඔව් ඉතින් වාහන සේල් තියෙන ගොඩක් මිනිස්සුන්ට තමන්ගෙම කියලා වාහනයක් නැහනේ. උඹ වනචරයක් කියලා දන්නවා. ඇයි උඹ ඉතින් මගේ දුවම ඒකට අල්ලගත්තේ? නිකන් තියෙන කොකෝ අපි කෑවම් මොකෝ. උඹ ඕනේ මගුලක් කාපන්. හැබැයි උඹ අපේ දුවට ගහපු එක වැරදි. ගහපු එක නම් හරි. හැබැයි මේ පාර ගහපු විදිහ තමයි වැරදි. උඹට ලැජ්ජ නැන්ද බං? අපේ දුවට ආදරේ කියලා ඒකේ ජොබ් එකක් නැති කරලා අන්තිමට වෙන ගෑනුත් එක්ක හුරතල් වෙන්න. මේ ඔබට කියන්නේ කේලම් කියනවනම් හරියට. මොකද අපේ වැරදි හරියාකාරව සමාජගත වෙන්නේ. නැත්තම් මෙන්න මේ වගේ කොන් ගෑනු ඔබ තැන් තැන් වල ගිහින් කියන්නේ රසකාරකක් දාලා. පළේ අයියකෝ යන්න. අපි හොඳ ක්වොලිටි එකක් තියෙන මිනිස්සු. කිසිම ක්වොලිටි එකක් නැති මිනිස්සු ක්වොලිටි එක ගැන කතා කරද්දි තමයි ඇන්ටි ආතල්ම. යමන් දෝනි යන්න. මේකට කියලා කිසිම තේරුමක් නැහැ. මං ඒත් බැලුවා ඇයි මේකේ කිසි සද්දයක් නැත්තේ කියලා. මටත් අමතකුණානේ. බෝතලේ ගුණත් ගෑස් තියෙන්නේ. කඩන ගම් විතරයි. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മല මොකද යක වෙලා තියෙන්නේ? මරන්නද හදන්නේ? අපෝ ගැරණි බලලා පව පුරව ගන්න බෑ මට. කිව්වා කියලා හිතාගනින් උඹට. මෝඩ මූසලය. කෝහේගේ මහ ලොකු දෝනියන්ද? දඩාවතේවත් ගිහිල්ලාද? තෝ වගේ කි දඩාවතේ යන්නේ. ඒකි දින්න හොඳ රාජකුමාරයෙක් වගේ කොල්ලෙක්. ඇත්තට කවුද අර ටවුමේ පොල් කුරුමිනියද රාජකුමාරයා? අනේ යකෝ ඵලයන් යන්න. තෝ වගේ පොරොන්දු දෙන්නේ. දෙදින්න කරත් දින දාගෙනයි තියෙන්නේ. බඩගිනින් වහම පාන් කෑල්ලක් කාලා පාඩුවේ ඉන්නේ නැතුව බේකරියක් ගෙදර යන්න තරම් මට උට වගේ පිස්සුවක් නැහැ. ඒක තමයි යකෝ සැබෑ ආදරය කියන්නේ. අඩුම ගානේ උඹට පුළුවන් වුණාද ඒ කියලා කටක් කරලා ආදරය කියලාවත් කියන්න. නියම් පිරිමි ආදරය කියලා කටින් කියන්නේ නැහැ ඇන්ටි. දැනෙන්න අරිනවා මිසක්. අනික උඹ වගේ වේබද්දෙකුත් නෙමෙයිනේ. ඉස්සරත් උඹ ඉතින් රුපියල් 2000ක විතර බිව්වනේ දවසකට. ඉතින් ඇන්ටිගේ දුවත් ඒ කාලේ රුපියල් 5000ක විතර මේකප් කරේ. ඒ ඉතින් උඹට පේන්න ලස්සනට ඉඳනේ. ඉතින් මටත් ඒකේ ලස්සනට පේන්නේ බිව්වම තමයි. උඹත් එක්ක කතා කරන මමයි වැරදි. අන්තිමට උඹ පෙරදුනා. අලුත් තැන දින්න. හැබැයි ඇන්ටි දිනනට වඩා සහභාගී වීම තමයි වැදගත්. එහෙමවත් කියපන් දැන්. කෙල්ලගේ හිත දිනා ගන්න තරම් උඹට වඩා ඌ දක්ෂ වුණා. අත්දැකීම් වලින් තමයි ඇන්ටි දක්ෂව බිහි වෙන්නේ. ඌට වඩා මට දුවත් එක්ක අත්දැකීම් තියෙනවා. ඕවා ඉතින් දුකට කියන කතා. අන්තිමට ඌට හරි ගියා. උඹට කෙලවුණා. වාහනේ රනින්න එක හොඳයි නම් කොහෙ ගාල් කරත් මොකද ඇන්ටි? කොහොම වුණත් උඹට ආයේ අපේ කෙල්ල වාගේ නම් කෙල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. කරුමේ තමයි උඹේ. අපෝ එපා. කොහොමත් මට අවංක ආදරයක් හම්බ වෙනවට වඩා පාරේ යද්දි ඩයිනෝසෝර් කෙනෙක් හම්බ වෙන්න තියෙන chance එක වැඩි. උඹට ඊරිසිය ඇති නේද? අපේ කෙල්ල දැන් ජීවිතේ විඳින හැටි දැක්කාම. අපෝ නෑ. ඒකේ ජීවිතේ විඳිනවා කියලා පෙන්නන්න දාන කැටයන් දැක්කහම මට මගේ ජීවිතෙත් එපා වෙනවා. එපා වෙයි තමයි. ආයේ කි හුලඟක්වත් උඹට වදින එකක් නැහැ. ඒක ඉක්මනට බඳි. තමන්නේ ඇන්ටි. උරුම්බ වුණත් රහම අනුන්ගේ අතු වලට පැනලා හොරෙන් කද්දි. තෝ වගේ රස්තිය අධිකාරයන්ට කුරුම්බා තමයි කණ්ඩ වෙන්නේ. එක්කෝ එපා. රස්තිය අදුකාරය වුණත් කන්නේ ලොඳ තියෙන කුරුම්බා විතරයි. අනේ යකෝ ඵලයන් යන්න. මගේ දුවට චරිත සාතික දෙන්න. උඹ මොනවද ඒක ගැන දන්නේ? ඒකේ ගැන මම මනසේ දනිමි. බට් ගොනාසේ හිඳිමි. තෝ ඉතින් කොහොමත් ගොනානේ. සිල්ලත් කෙල්ලෝ තෝ වගේ ගොන්නුට හම්බ වෙන්නේ නැහැ. සමහරව ඉන්නවා කරන්න තියෙන කුල්ල කුජී තමන වැඩ ඔක්කොම කරලා Facebook එකේ ප්‍රොෆයිල් ෆොටෝ කවර් ෆොටෝ එකේ ඉන ෂෙයා කරන හැම මගුලකටම බණ පද කවි බණ බුදු බණ මේ හැම මගුලක්ම දාගෙන ලෝකෙට පේන්නේ සිල්ලත් වගේ දඟලන. හරියට නිකන් ඔයාගේ දුව වගේ. අනේ යකෝ ඒකි තෝ වගේ ජරායකයක් නෙවෙයි. ඔව් ඔව් ඒකී කේන්දරේ වටේ යන ඒකියාගේ කේන්දරේ එකට තියලා බැලුවොත් කිසි වෙනසක් නැහැ. හරියට නිකන් ෆොටෝ කොපි වගේ. උඹට තියෙන දැන් ඊරිසියාව. තව මේ සල්කාරයෙක් ඇවිත් මගේ දුව කැන්නයි යන එකට. මේ එන්නකො ඇන්නි බඩක් කියන්නේ. ගමේ පොල් ගෙඩි හිල් කරන්නෙම
ටවුමේ පොල් කුරුමිනියෝ. පුතු දනමන්න බඳින සුළු කැන්නකි හොඳට හුරු අසන බලන්නකො මිල. ඔකුන් තමයි අපේ ගමේ කසිපුකාරයෝ. ඔවුන් තමයි මේ ගම කන්නේ. කවුද එයාලා? ඔය රැවුල දෙන එකෙක් ඉන්නේ. ඒක තමයි මහා එක. ඔකගේ අනිත් එක තමයි එකගේ ඇම්බැට්ටයා. එයාලා මොකද එතන කරන්නේ? වෙන මොනවා කරන්නද ඉතින්? වෙලහට කසිප් විකුණන්න ඇති. උන්ට වෙන කරන්න දෙයක්වත් නැහනේ. අපි යමුකෝ බලන්න. මටත් ආවා ඔහුන් ගැන ගොඩක් ආරංචි. ඔයාලා මොකද මෙතන කරන්නේ? කස්ටමර්ලා එනකන් දින්නේ. කස්ටමර්ස්ලා මොන කස්ටමර්ස්ලාද? ඇයි උඹලා කසිප් බොනේව? මේ බලපන්කෝ මෙයා. අනේ මේ නැන්දේ. නැන්දාගේ මේ යාළුවත් අරගෙන ඔයාගේ ගමන පාඩුවේ යන්න. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව. යාළුවා නෙවෙයි මේ ගමේ ග්‍රාම සේවක. තොපි කොහෙද ඒවා දන්නේ? තොපි දන්නේ කසිප් පෙරන්න විතරයි. ඔයාලා ඔය දැන්වත් නවත්තන්නේ නැද්ද? මේ මිස්. ඔයා මේ ගමේ ග්‍රාම සේවක වෙන්න ඇති. එහෙමයි කියලා මේ එක එක ගෑනු කියන කතාව නැට්ට පාගන කතා කරන්න එපා. බලපංකො මේකයි කට. ඉන්නේ නම් පූස් පැටියෙක් වගේ. ඒනට කරන්නේ බලු වැඩ. නෑ. බලු වැඩ කරන්නේ අපි නෙමෙයි. බලු වැඩ කරන්නේ තොපි වගේ උන්. යකෝ රජයේ මිනිසුන්ට දෙන්න සහනාධාර දුන්නාම තොපි ඒවත් ගසා කාලා අපි වගේ එක වෙලක්වත් කන්න නැති මිනිස්සු මොකක් හරි දෙයක් පටන් ගත්තාම ඒකටත් අකුල් හෙලනවා. නෑ සජි මේ ගහනවා. ඔයා ඉන්න මේ වගේ උන් හින්දා තමයි අපිට ඔලුස්සන්න බැරි. මුන් තමයි අපිව කසිප් වෙන තැනට පත් කරන්නේ. තොපි කරන වැඩවලට අපි ඵලෙ නෑනේ. තොපි කසිප් පෙරන්නේ තොපි කසිප්කාරයෝ හින්දා. අපි කසිප්පුකාරයෝ තමයි ඩෝ. උඹලගේ දුවලා වගේ එලිසබෙත්ලා නෙමෙයි. මේ සජි මගේ දුවවට අල්ලගන්න එපා. මම දන්නවා උඹට යත් කැරියස් එකක් තියෙනවා කියලා. දුව උඹට කැමති උන්නේ නැත්තේ උඹ කසිප් කරපු හින්දා. ඇරියස් උඹේ දුවට වඩා හොඳ යකෝ අර පොලියට දෙන සුමන. ඒකේ දෙන්නේ අඳුරන උන්ට විතරයි. නාතන සජියෝක. අපි ඔක අමතක කරලා දාමු. ඕකට තියෙන්නේ අපේ දුවකට හම්බෙච්ච නැති දුක. දුකලු. බඩගිනි වුණා කියලා මං දාපුවමනේ ආයෙ කන්නේ. දැන් තමයි උඹට ඒක හොද නැත්තේ. ඉස්සර ඒකේ තරම් හොද එකක් නෑ උඹට. නෑ හොඳයි. ඒකි හොඳයි. අකුණු ගහන වෙලාවට එළියට විසික්කන්න. විසික්කපන්තෝගේ අහවල් එක. තෝ වගේ එකටත් මං දුව දෙන්න හැදුවනේ. ඇයි? ඒකි පත්තිනි අම්මද? පත්තිනි අම්ම බලා ගන්න තිබ්බා. ඇන්ටිටත් රැට ඇස් පෙවුනා නා. යම් මිස් යන්න මුන් එක කතා කරන්නට වඩා හොඳයි කට බිම උලා ගන්න එක. ඔව් යන්න. දුවගේ පතිවත දිග ඇරියොත් කට උලා ගන්න වෙන්නේ බිම තමයි. අනේ ඵලයකෝ යන්න. තෝ වගේ නෙමෙයි ඒකේ තාමත් පිරිසිදුයි. පිරිසිදු? අම්මෝ පිරිසිදු. මේ වරෙන්කෝ ඇන්ටි බඩක් කියන්නේ. ඒකි කොච්චර පිරිසිදුද කියනවනම් දැන් දනි සිරියට්ලා තියෙන්නේ මහත්තයෝ කියලා කිව්වා. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മല උඹ කුලප්පු වෙන්නේ. යකෝ ඒකි මගේ දුව. තෝ දානේ වගේ සවුත් වෙන්නේ කිය නම. නමත් තියෙන්න එපා යෝගිට සවුත් වෙන්න. අර පාරින් ඉන්න බල්ලෙක්ගෙන් ඇහුවත් උනුත් කියයි යෝගි ගැන. අනේ නිකන් හිටහන්. තෝගේ ජාතකය ගැන මම හොඳට දන්නවා. 550 ජාතකෙම දන්න උඹ දුවගේ ජාතකය ගැන දැනගන්නේ නැත මගෙන්. මගේ දුවත් එක්ක හිටියනම් තොට කවදාකවත් අර දින්න. අපෝ ආතල් එකේ හිටපු මම නාස්ති උනේම දඩාවත යන උන්ට රැවටිලා ආදරේ කරන්න ගිහින්. මට ඒ වගේ වැඩක් නෑ. තෝ රෙක්ටි දානේ නවත්තනද නැද්ද කිව්ව? ඉස්සර මම හිතුවා අපිට එහෙම කරාට අපි එහෙම කරන එක හරිය නෑනේ කියලා. හැබැයි දැන් මට කෙලෙස මමත් එලෙස. උඹ ඔය තරම් කියවන්න මගේ දුව කරපු එක වැරද්දක් කියහන්කෝ බලන්න. එකක් නෙමෙයි දෙන්නම් දෙකක්. කවුද අර උඹේ දුවට FB එකෙන් මැසේජ් කරන රන්දික? ඒක දුඹල්ලා ගත්ත හොරේ. ඒ මගේ අක්කගේ පුතා. මහ ලොකු CID කාර්යය. යකෝ ඒක මගේ ෆේක් account එකක්. බලන් ගියා මම්මයි දුවයි එකම බෝට්ටු වෙන්නේ. කවුද ඔගේ කපිතාන්? කට තිබ්බ පළියට කියවන්න එපා යකෝ. මගේ දුව මම රැකගත්තේ මලක් වගේ. දහසක් මල් මැද එකම මලම් පතපු නිසා තමයි මටත් මෙහෙම වුනේ. ඒකි පරිස්සම් කරපු හැටි මමනේ දන්නේ. ඒකි හොඳ පිරිසිදු කෙල්ලක්. මෙහි ආපන් ගෑණියේ කොච්චර පරිස්සම් කරත් වැඩක් නැහැ. වටේ යන එකීට කඩේ යන වෙලාවත් ඇති. උඹ කොහොම කිව්වත් ඒකි වැරදි නෑ කියලා මම හොඳටම දන්නවා. නිකන් ඉන්න වෙලාවට ඒකගේ ෆෝන් එකෙන් පොඩ්ඩක් අරන් බලපන්කෝ. ඒකත් නිකන් හරියට හොස්පිටල් එකේ පිරිමි මාට්ටුව වගේ. මං නිකන් ඒකේ ඇඩ්මිට් වුණ එකම එක ලෙඩෙක් විතරයි. උඹ කියන තරම් ඒකිට විසයක් නෑ. ඒකේ ආදරය කරන්නේ පූජනීය විදිහට. අනේ ඇන්ටි ආදරේ කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ එක ප්‍රතික්‍රියාවක් මිස ආත්මීය පූජනීය ආච්චිගේ අහවල් රෙද්දක් නන් නෙමෙයි. ඵලය අයියකෝ යන්න. තෝයි මායි දන්න ආදරේ. අන්තිමට තොට වුණේ මගේ දුවගේ ආදරේ නැති වෙච්ච එක. වරෙන්ගෝ ඇන්ටි බඩක් කියන්නේ. ආදරේ නම් ඕනේ තමයි. හැබැයි එහෙමයි කියලා ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නත් බෑනේ. මුගේ හඳහන්නේ කම්බඩ වැල්ලේ කැරකෙන දන්න යෝග ඉල්ලන් හදන් ගම්ම වටේ බබන් කන්නේ දුන්න බෝග ගෑවිලවත් නැ පරම්පරා. නැන්දම්මේ අපෝ බේබද්දා. බේබද්ද නෙමෙයි. ඔයාගේ බෑන්න. අපේ කීර දැන් රත්තරන් කොල්ලෙක් ඉන්නවා. උඹ වගේ බේබද්දෙක් නෙවෙයි. ආයෙනම් ජීවිතේට උඹට ඒකව හම්බ වෙන්නේ නැහැ. අබ්බෝ එපා. අපි කැලේ ඇවිදිද්දි එකම ගහ දෙපාරක් හම්බ වෙනවා කියන්නේ අපි අතරමං වෙලා කියන එක.
මට කොහොමද අතරමං වෙන්න ඕනේ. සුරංගනාවිය කොහමද බේබද්දන්ට හම්බ වෙන්නේ? දැන්වත් උඹේ බේබදුකම නවත්තපන්. ආයෙ නං අඳ පෙන්නලා ඉර කිව්වත් මං විශ්වාස කරනවා. හැබැයි ඔයාට මං ගොඩක් ආදරේ. ඔයා තමයි මගේ පණ. වම් එක බබාට දකුණු එක ඔයාට වගේ ගොන් කතා කිව්වට නම් මං කවදාවත් රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. කොහොම වුණත් ඔය වගේ හිඟන බේබද්දෙක් නෙවෙයියු. හොඳ සල්ලි තියෙන වැදගත් කොල්ලෙක්. වැදගත් අපි තියන මේ ගමේනේ බලමුකෝ ඉස්සරහන්නේ හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට කියනවානේ. අනේ ඵලය යකෝ යන්න. මගේ බෑන මගේ දුව ආරක්ෂා කරන්නේ හරියට බහිරවෙක් වගේ. උඹේ ඔය බයිරවයට කියපන් ඔය නිදානේ මං 4-5 පාරක්ම හැරුවා කියලා. අපේ කීනම් හොඳ හැදිච්ච කෙල්ල. අල්ලගත්ත දෙයක් ලේසියෙන් අතාරින්නේ නැහැ. අවුව කෙල්ල මොන බාධකාවත් අඩු නොකර අල්ලන් හිටියේ. ස්කූටි ඇස්ලේටරේ විතරයි. බලාගෙන හිටපන්කෝ. ළඟදි මේකේ වෙඩින් එකක් තියෙනවා. එදාට උඹට එන්නේ. දුවට කියපන් මතක් කරලා. හනිමූන් එකට යද්දි කුකුල් සායන් ටිකක්වත් අරයි යන්න කියලා. නැත්තම් ඇඬෙන්නේ මට නෙමෙයි යූට. තෝ දන්නත් තවුනේ කළු අයියා. ඔව්. ඇයි? ඒතකොට රතු මල්ලෙත් බෑනක නේද අයෝ? සුදුව දන්නවද සුදු? ඔය පාට පැන්සල් වලින් මට වැඩක් නැහැ ගෑණියේ. උන්ට කියලා කොරයි මට. කරනවා තමයි. බලන් හිටපන්කෝ උඹට වෙන දේ. මේ වරින් ගොෙන්දි බඩක් කියන්න. උඹේ දුවත් හරියට මේ බෝතලේ වගේ. කඩන්නේ එකයි. ගහන්නේ තොදයි. හඳ හන්නේ බම්බඩ වැල්ලේ කැරකෙන දන්න යෝග ඉඩම් හදන් ගම්ම වටේ බබන් කන්නේ දුන්න බෝග ගෑවිල මත නැන්දේ අද උදේ නම පන්සලේනේ. කොහොමද ඉතින් පන්සලේ වැඩ කටයුතු එහෙම? හිතට සහනයක් එහෙම තියනවද? මොන සහනයක්ද බං? උඹලගේ අම්මත් අදාවනි සිල් ගන්න. දැක්කද ඒ කියනනම් හිටපු හැට්ටේ. අපෝ නැන්දේ. ඔයා සිල් ගන්න ගිය අපේ අම්මගේ හැට්ටේ බලන්නද? මහලක හැට්ටේ. ආමුද්‍රෝන්ගේ සීලෙත් ඉවරයි ඒව දැක්කම. ඒ මදිවට උඹලගේ අක්කා. තකට තක. ඒකිගේ බඩත් ටිකක් වැඩි වෙලා නේද? එහෙමද? දැන් ඔයා කතා කරද්දි නැන්දගේ සීලෙ බින්දෙන්නේ නැද්ද? සීල් බිනෙන්නේ කොහොමද? මම කිව්වේ ඇත්තනේ. ඇත්ත කතා කරනකොට පව් සිද්ධ වෙන්නේ නැහනේ. කොච්චර සිල් ගත්තත් ඇනුම් පද ටික නම් අඩු වෙලා නැහැ නේද? සීල් ගත්තා කියලා මං කාටවත් ඇනුම් පද කිව්වය. එහෙමද? බණ පද වෙන්නේ නැති එහෙනම් මේ කියන්නේ. බලන් ගියාම උඹලා හරි ලෝභයි නේද බං? ඒ වුණාට ලෝකෙට පෙන්වන්නේ නම් මහලොකු සල්ලිකාරයෝ කියලා. ඒකම නෑ එහෙම කියන්නේ. නෑ ඉතින් උඹලගේ තාත්තා පින්පෙටියට රුපියල් 1000යි දැම්මේ. ඒකෙම පේනවා ලෝභයි කියලා. මම නම් රුපියල් 2000ක්ම දැම්මා. අනේ ඇත්තට නැන්දා ඒකත් බලන් හිටියද? බලන් හිටියේ නෑ දැක්කා. මොකද පන්සලේ වෙන දේවල් අපි දැනගන්න එපාය. අනිත් එක උඹලගේ මහයුන් ඕවා ගැන හොයලා බලන එකක් ඒකනේ නේද? බලන් ගියාම නැන්දාගේ දුවයි රකින්න නැත්තේ සිල්පද දෙකක් විතරයි. ඒ මොනවද? මගේ දුවේ සම්බන්ධය මොකද්ද? නෑ ඉතින් නැන්ද රකින්න නැත්තේ ඕපදූපා වේරමණි. දුව රකින්න නැත්තේ කාමේසු මිච්ඡාචාරා වේරමණි. ඵලයයි යකෝ යන්න. තෝ අපිට පව් පුරවන්නද හදන්නේ? මගේ කෙල්ල හරි සිල්ලත් කෙල්ල. වෙන්න ඇති. නැන්දා ඉතින් පන්සලේ පින් පෙට්ටියට ඇහ ගහන්න ගියාම ගමේ උන්ට ඉතුරු වෙන්නේ තවත් මොනා බල ඉන්නවද? දැන්නත් කූඩුවක් හදාගෙන ඔය හිස්තන පුරවා ගත්තත් නරකද? මෙච්චර කල් ඔය තනියම වේලි හිටපු එකේ ඉතුරු ටිකත් ඔන්න ඔය විදියට ගෙවිලා ගියාවි නැන්දේ. මම මොකටද ඔය කරුමස්සේ පැටලෙන්නේ? මඩ අත ගා ගන්න ගොවියෙක් කෑ මම අනුන්ගේ කුඹුරු අස්සක් දන්නයි පෑවිල්ලට ලින්හාර වතුර අදින්නයි යන්න. දැන් අපේ කෙලිත් හොඳටම වියපත් වෙලා. උඹත් නිසි වයස පහු කරපු එකෙක් නෙවෙයි. ඉතින් දෙන්න මේකම වියේ ඉන්න එකේ දැන්වත් කූඩු නෑම මොකෝ. මං අහන්නේ නැන්දේ ඔය රත්තරන් මුද්දකට පුළුවන් ඇවල් ඇදුණු හිත හිලා කරන්න හිතේ නැති සීල් රෙද්දකට කරන්න පුළුවන් දෙයක් නෑ වගේ තමයි. වටේ යන කකුල් දෙක ඔය මුද්දකින් විලංගු දාලා නවත්තන්න පුළුවන් ඒ. මොකද්ද બોලේ කියපු හරුපේ ගැඹුර? තෝ මොන හුවස්සක් ගැන දෙය කියවන්නේ? මං ඔය ඉංගිරියක් කෙරුවේ නැන්දගේ දුවන්ඩිය ගැනම තමයි ඉතින්. තෝ මොන අපරාධයක්ද બોලේ කිව්වේ? කවදා කොයි වෙලාවකද ඒ කිවටේ ගියේ? නැන්ද නොදන්නවා වුණාට අපි දෙන්න හිතින් පෑහිලා හිටිය කාලයක්. ඒත් අන්තිමේදී ඒ දැරීම මම් මුලා කරලා මාව තනි කරලා යන්ට ගියා නොවේ. අනේ අනිච්චා. මං අහලකවත් දැනන් හිටියේ නෑනේ ඔය හදියා. ඉතින් කොළු
ඊට පස්සේ මොකද වුනේ? ඒක කැමති උනේ නෑ ගනුදෙනුව හතර දිබ්බාගෙටම කරගෙන යන්න. මොකද ඒකිට එතකොට බැහැනේ හොර රහසි තව තව අතු වල වහන්න. එක අත්තක වහලා ඉන්න ගමන් තව අතු කීපයක මඩිය තියන්න ඒකිට ඕනේ වුණා. බොරු නොකිය හිටපන් කොළුවෝ. මගේ කෙලි පතන්නේ එක මලයි. වහන්නේ එක ඉත්තේ. ඒක එක මලයි පතන්නේ කිව්වට ඒකගේ හිත පත්ලට රිංගල බැලුවොත් තේරෙයි. එක එක මල් ඒකගේ හිත ASCII පෝලිං ගහිලා ඉන්න ලස්සන. උඹත් ගොළුවතරයක් මිසක් ඒ ගෑස් පෑහෙන්න වචනයක්වත් කිව්වේ නැතේ. ඒකිට කරුණු පැහැදිලි කරනවට වඩා ලේසි කටු ඉබ්බෙට්ට බුරන්ඩු ගන්නන එක. එක කනකින් අහලා අනික් කනින් පිට කරනවා මිසක් ඕකිට දහමක් වෑහෙන වෙයි. මං බෙරිකටයක් ගහලා හරි උඹට ඔය වැරදුන එතන හදලා දෙන්නද කොළුවෝ? මට දෝදු කියලා හිතුවයි. ඔය පුරන් වෙච්ච කුඹුරු හාණ්ඩ වැහි නැතිව පාවෙලා මුඩු වෙලා ගිය ඔය වගේ දෙපිට කාට්ටු හිට ආයෙ අත්වඩන්න තරම් මට මොලේ අමාරුවක් නෑ. නොසන්සුන් හිතට මාරය වැහුණා කියලා හිතලා ඔය දරුවට අනුකම්පා කරපන් පුතේ. වල් ඇදුණු කුඹුරකට ආයෙ නගුල තියලා මගේ වාරු නැති කරගන්න මං කැමති නෑ නැන්දේ. කට වහපිය යකෝ. තෝගේ අතේ තියෙන මගේ කෙලීගේ සුදු රෙද්දේ ගන්න එපා. නෑ ඉතින් මං අමාරු පුඩේ වෙනේ උන් අමුර්තේ වගේ ගිලිද්දී මගේ පපුව දාලා යනවා. මොකද්ද බලේ කියන කතාවේ තේරුම? උඹ කියන්නේ මගේ කෙලී ඉඳුල්ලා නා කියලාද? සපත්තු හරිනම් ඒකි තමයි සින්ඩරෙල්ලාමයි හිතේ. ඉතින් යකෝ තොටක් තිබුණා නේද? ඔය අඩුපාඩු ඉවසගෙන දරු පැටියකුත් හදාගෙන පවුලක් පන්සලක් වෙලා ඉන්න. දරු පැටියෙක් හදාගන්න එක නම් ඇත්ත කියමුකෝ. ඒත් ඉතින් කාටත් අඹුවක් වෙච්ච එකියට සැමියෙක් වෙන්න තරම් මං නිකමෙක් නෙවෙයි නෝය. කට වහපිය. මගේ කි තන තන ලගින වැටකොළුවක් කියලා හිතුවද? උඹ ඔය කියන කතා අහන්නත් ලැජ්ජයි මට. වැටකොළුවක් නම් මන් දන්නේ නෑ නේන්දි. ඒත් ඉතින් ඒකිත් නිකන් හරියට සරුංගලයක් වගේ. ඒ මොකද බොලතෝ එහෙම කියන්නේ? නෑ ඉතින් කඩාගෙන ගියොත් නම් ආයෙත් සඳුනි ගැනද කියන්නේ? ඔය ඉතින් සමෙත් නිකන් හරියට මස් පිටි වගේ. කොල්ලෝ යාට අබ්බැහි වෙන්නේ මාරු විදියට. ඇබ්බැහි තමුසේ කියන්නේ සඳුනි මට වඩා ලස්සනයි කියලාද? එයානම් නිකන් දෙයියෝ නිවිසන සිල්ලෙම අපු රූපයක් වගේ. යකෝ එතකොට මම සඳුනිත් එක්ක බලද්දි නම් ඔයාම වල තියෙන්නේ දෙයියෝ දුවද්දි. එහෙනම් මොන මගුලට තමයි තමුසේ මට කැමති උනේ? හදිස්සිය හරවන්න ඕනේ වුණාම වැරදි පැත්තට සිග්නල් දාන වෙලාවලුත් තියෙනවනේ. මටත් ඉතින් වැරදුනා. කිව්වා කියලා හිතා ගනින් උඹට. බලපංකෝ එකගේ හැටි. හරියට පිටපළුවක් වගේ. සමහර පිටපළු කසාද බැන්දයින් පස්සේ තේක් වලටත් වඩා ලොකු වටිනාකමක් එනවා. ඒක ඉතින් ස්වාමි පුරුෂයාගේ හැකියාව. ස්වාම්පුරුෂයා? කවුද උඹද ස්වාම්පුරුෂයා? ඔව් ඉතින් සඳුනි භාර්යාව වෙද්දී මං ස්වාමි පුරුෂයා වෙන්න ඕනේ. උඹට ඔච්චරට මේක වුණා මොකටද මට බලාපොරොත්තු දුන්නේ? බලාපොරොත්තු මට මතක නෑ. මගෙන් අහගන්න එපා. තමුසේ මතක නැත් තමුසේට මාව තැන් තැන් වල එක්කන් ගියා නිදහස කතා කරන්න ඕනි කියලා. ඒකද? ඒවා ඉතින් කොල්ල වතින් වෙන සුළු සුළු අතපසු වීම. ඕවා ගණන් ගන්න එපා. උඹට දැන් තමයි ඒව අතපසුවීම. කරනකොට ඒවා විනෝදාංශ. හරි ඉතින්. අන්තිමට ඒක ඔයාගේ විනෝදාංශය වුණානේ. ඇත්තද? බඳින්න කොල්ලකුත් ඉතින් තමුසේ වගේ තිරිසනෙක් එක්ක ලව් කරලා ජීවිතේ කාලකන්ණි කරගත්ත මම තමයි මෝඩ. මේ නෝක බඩක් කියන්නේ. අකලට පුරන් වුණු කුඹුරු දැක්කහම ගොවියොන්ගේත් ඇඟ කහනවා. දැක්ක දවස මං ඔයාව මට ආදරෙ හිතුණා එදම. නමක තමුසේ කෙට්ටු. තමුසෙත් නිකන් හරියට කාලිදුරුව පාන් කැල්ලක් වගේ. එහෙම තමා නංගි. අල බහිද්දි ගාම මැරෙනවා කියනවනේ. හරිම කෙනා ජීවිතේට ආවහම කොල්ලෝ කෙට්ටු වෙනවා. කෙල්ලෝ මහත් වෙනවා. කොහෙද දන්නේ හරිම කෙනා ඉන්නේ. තමුසෙට කෙල්ලෙන්නේ නැහැ කියලා මුළු ගමම දන්නවා. අපිට කුඹුරු නැහැ කියලා අපි අතාරින්නේ නැහැ නංගි. පිට කුඹුරක් හරි අපි අස්වත් වෙනවා. ඒක ඉතින් කොහොමත් පිරිමින්ගේ හැටිනේ. පිරිමි කොහොමත් බලන්නේ අනුන්ගේ ගෑනු දිහානේ. බෙදේ සනීප කරගන්න ඕන නම් ડોක්ටර් කවුද කියලා බලන්න නැතුව කොහොමත් බෙහෙත් බොන්න වෙනවනේ මේ. පිරිමි නම් මම ජරා ගොඩවල්. යා අද නම් අපේ නිය. බතට වතුර ටික හරියට තියාගන්න බෑ. ඒ වුණාට පිරිමින්ගේ ඇද්ද නම් හොයනවා නූලටනේ. ගෑනුනේ ඉතින්. අනේ අකෝ අපේ ගෙදර තුන් වේලෙන් බත් ගහන්නේ මම. තමුසට පුළුවන් දෙහෙමවත් උයන්න. උයන්න විතරක් නෙමෙයි නංගි. මට මුළු හෝඩියම් පුළුවන්. අපිත් හොඳට ඉගෙන ගත්ත කොල්ලෝ. පේනවා ඉගෙනීම. ආදරේ වගේ රංගපාලා අතහැරලා දාන්න හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒව තමා නංගි. පරිණත වෙද්දි තේරෙනවා. ගහන්න ඕනේ ඒවා අත ගාලා හරියන්නේ නැහැ කියලා. අනේ මයි කොට තමුස වගේ එක මාත් යාළුවලා හිටියානේ. දැන් තමයි මට තේරෙන්නේ අපරාධෙමයි කාලේ. අයියෝ වනම් මොනවාද? විනාඩි 10ක 15ක විනෝදෙට ඔය කිලෝමීටර් 200 300 යන්නේ වුණුත් ඉන්නේ.
ඔව් ඔව් තමුසර නම් මොකද ටයිම් පාස් කරගන්නවා ආපු උන්ගේ නම්බර් හාඩ් දාලා සේව් කරගත්ත මම තමයි මෝඩ. ඕවත් නම් කියන්නේ මයකට එනවා. ඒ වුණාට ඉතින් එක දවසක් හරි වතුර බීපු ලින්දට කෙල ගහන්න ඕනේ නෑනේ කියලා හිතලා මං කට වාගෙන ඉන්නවා. ඒක තමයි මං කරපු ලොකුම වැරද්ද. ආදරේ කරන්න ඕනේ උන්ගේ එක කරන්න ඕනේ දේවල් මේ කොහෙවත් යන්නේ උන්ගේ එක කරන්නේ මම. ඒ කාලේ තේරම් වැඩ කැලි ටික දාලා සෙල්ලම් ටික දැම්මේ යනකම් විතරනේ. ඕම්බ හිතන්න එපා. මොකක් තමුසේ ඔබ කිව්ව මටද? උඹ තමයි යකෝ. ඇයි නැත්තම් උඹද නුඹ? නැත්තම් නුඹද උඹ? දෙන්නේ උඹට ඔබ ඔබ ඉන්න පරට්ටි. අනේ මේ මං තමුසේගේ සද්ද වලට බය නෑ. මම මේ හැමදේම ගිහලා ඉසුරු අයියට කියනවා. කියපන්. ගිහින් කියපන් බේසුරු අයියට. තොපි කොහොමත් ඉතින් නිකන් සමුද්දි වගේනේ. තියෙන කාටමනේ දෙන්නේ. නැති අපිට මොකුත් නැහැ. එහෙම තමයි යකෝ. තමුසේ වගේ උන්ට කොහොමත් කෙල්ල සෙට් වෙන්නේ නෑ. මං සෙට් වෙන්න දෙන්නෙත් නෑ. අනේ මාළකු කෙල්ලෝ ඩේටා කාඩ් එකක් දාගන්න ගියොත් 100ට ගාණක් බදු. කෙල්ලෙක් තෝරගන්න ගියොත් 100,000ක් බඩු. මට නම් එපා. කොහොමත් තමුසේට අන්තිමට කරගහන්න වෙන්නේ බඩුවක්ම තමයි. එදාට අපි හම්බෙමු. මේ වරෙන්කො බඩුවක් කියන්නේ. බඩුවක් වුණත් යහමකට ගන්න පුළුවන්. ඒ වුණාට උඹව බෑ. මට මේක කියපන්. ඔබ මං කියන්නේ කසාද බඳිනවද නැද්ද? ඇන්ටිට පේන්නේ නිකන් මම හොදල් පත්‍රකාරයෙක් වගේද? මොනවා වුණත් උඹේ කටනම් තියනවා නේද? මේ අහන්නකො ඇන්ටි. මං ඒකට සීරියස් ලව් කරා තමයි. හැබැයි ඒකේ මම දාලා ගියාට පස්සේ මට ඒකේ වෙපා වුණා. හරි. අපේ එකේ වැරද්දක් තියෙනවා තමයි. උඹේ එකට හරියට ආදරය කරා නම් උඹට ඒක මතක් වෙන්නේවත් නැද්ද? මතක් වෙනවා. එන ගහන වෙලාවට ඒක විතරක් නෙමෙයි මට ඇන්ටිලවත් මතක් වෙනවා. උඹට හැමදේම විහිළු. අන්න පොයින්ට් එක. ඕකි මට කැමති උනේ මගේ විහිළු පට්ට කියලා. හැබැයි අන්තිමට මම දාලා ගියේ මට හැමදේම විහිළු කියලා. ඒක ඉතින් උඹේ මොලකම නිසානේ. ඇත්ත. ටයිම් පාස් කරන්න ආපේ උන් එක්ක ජීවත් වෙන විදිය ප්ලෑන් කරපු මං මෝඩයි තමයි. ඒක කවදාකවත් ටයිම් පාස් කරගන්න උඹ ළඟට ආවේ නැහැ. උඹට ඒක තේරුම් ගන්න බැරි නෑ. නෑ තේරෙනවා. දැන් තමයි තේරෙන්නේ. සමහර තැන්වල මං කොච්චරනම් කැරට් කාලාද කියලා. මං උඹලා දෙන්නයි කේන්දරත් බැලුවා. උඹලා දෙන්නට කසාද බඳලා සතුටින් ඉන්න පුළුවන්. අනේ ඇන්ටි දෙපැත්ත බලලා පාරමාරු වුණොත් හැප්පිලා තියෙන ඕනේ තරම්. තෝත් එක කතා කරලා වැඩක් නැහැ. උඹට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඇන්ටිගේ දුව කොහොමද මට තේරුම් කරා. පොදු දේපල තනියෙන් පාවිච්චි කරන්න බෑ කියලා. මොකක්ද ඒකේ තේරුම? ඇයි අර නැන්දාගේ පුතා කීක එකෙක් එන්නේ? ඌත් එක්ක නටපු හැම නාටකමක් වගේ මං දන්නවා. අනේ ඵලයයි යන්න. උගේ වැරද්දක් නම් මං දකින්නේ නැහැ. ඔව්. තනකොළුණක් ගෙනත් දෙන්නේ කිරි දොවන්න කියලා තේරෙන්න වැස්සිරුණත් ටික කාලයක් යනවා. රට කෙරිච්ච වචන කියන්න එපා යකෝ. මගේ දුව කසාද බඳින එක හරි වාසනාවන්තයි. කොහොමත් අර නැන්දාගේ පුතා හිතන් ඉන්නේ ඌට හතරමානි දානේ පාලුණා කියලා. බයිරවේ පාලේදී තේරෙයි ඌට හතරමානි දානේ තරම. උඹ ඔය කියන විදිහට කවදාකවත් උඹට කෙල්ලෙක් එක්ක නෑ යාළු වෙන්න බෑ. ඔය ගෙදරින් කියන එකක්වත් කසාද බඳපන්. අනේ මේ ඇන්ටි නියඟලල්ල නිකන් කෑවත් එකයි පොල් එක්ක කෑවත් එකයි. හරි උඹ දැන් කියන්නේ අපේ කී උඹට එපාද? එපා. ආයේ කොහොමත් එපා. මේ දුවත් හරින් නිකන් බ්ලූටූත් වගේනේ. මොකක්? ඔව් ඉතින් ළඟ ඉන්නකම් මාත් එක්ක කනෙක්ට් වෙලා ඉඳලා මං ටිකක් දුරට ගියාම අලුත් එකක් එක්ක කනෙක්ට් වෙනවා. කවුරු දන්න ටට්ටට පුල්ලස්ති මං ඉන්නේ නළුවා වගේ මේක කුබොට කරන්නේ කොල්ල දැකද රංගේ හලා දෙන්න පරණ කුඹුරු පෙන්නන නගේ තමුසේම එපා කියලාද? එපා තමයි ඔය. ජීවිතේ රංගමණ්ඩලක් කියලා කිව්වට මේ වගේ නළු නිලියෝ ඉන්නවා කියලා කවුද දන්නේ? දැන් කවුද තමුසේව රැවට්ටුවේ? මං තමුසේට ඇත්තට මාත්‍රේ කරේ අම්මපල්. අපෝ තමුසේ අම්මා පල්කේ කිය දිවුරුපු විදිහට තමුසේගේ අම්මා ඔහොමවත් ඉන්න එක ලොකු දෙයක්. තමුසේට මම ඔච්චර සැකනම් ඇයි මාව කසාද බැන්දේ නැත්තේ? බඳින්න තමුසේව කොලේ ගස්සම් කරලා මුද්දක් දැම්ම පළියට වටේ යන එක නවත්තන්න පුළුවන්ද ගෑණියේ? මේ තමුසේ මට ওই ජරා කතා විතරක් කියන්න එපා. තමුසේ ගෑනුත් එක්ක හුරුතනල මං හුරුතල්ලුන්නේ නෑනේ. ඔව් මම තමයි හුරතල්ලුනේ. රකින්ුන් ගාව රැකෙන්නත් පින තියෙන්න ඕන. හැක්ක මගුලා. මම මෙහෙම හරින්නේ මගේ මහන්සියේ. ඉලේ හිටපු වැවට ගෙනත් දැම්මහම උන් කොහොමත් අපිට මොහොත පෙන්නනවා. අනේ තමුසේ කරපු මගුලක් නෑ. මම මෙහෙම හරින්නේ තරිදු අයිය නිසා. වෙන්න ඇති තමා. මටත් හිතන්න තිබ්බා. මගෙන් බල්ලා මටම බුරද්දි වෙන එකෙක් උට කන්න දෙනවා ඇති කියලා. කට කැඩිච්ච කතා කියන්න එපා මිනිහෝ. මං හිතුවේ තමුසේ සිද්ධාර්ථ වගේ කියලා. බලන් තමුසේ දේවදත්ත එක්ක. කොහොමත් ඉතින් ගෑනු කරන්න පුළුවන් සක්කිලි වැඩ සේරම කරලා අන්තිමට කසාදෙට විතර සිද්ධාර්ථ කුලේ පිරිමි හොයනවා. අනේ යකෝ ගෑනු කොහොමත් කැමති නොකියන දේ තේරුම් ගන්න පිරිමිනේ තමුසාගේ ට්‍රැක් පනපවුන්ට නෙමෙයි. ඒක නම් මන් දන්නේ නැහැ. හැබැයි පිරිමි කැමති කියන දේවත් තේරුම් ගන්න පුළුවන් ගෑනුන්ට. ඒකයි පිරිමි උගත් කියන්නේ. කවුද දන්නේ නැහැ උගත්. මම නම් තමුසේ ළඟ සෙකන්ඩ් වෙන්නේ නැහැ. මමත් සෙකන්ඩ් වෙන්නේ නැහැ ගෑණියේ. අපි අම්ම බේබි සබංගාල මාව මලක් වගේ හැදුවේ එක එක සක්කර වට්ටල් ළඟ සෙකන්ඩ් වෙන්න නෙමෙයි. ඔව් උඹ හොම්ම හිටපන්. උඹේ උද්දච්චකම හින්දා තමයි දවසක උඹට කෙල වෙන්නේ. කකා හිද්දි අමුතුරහක් ආවහම විතර එක්ස්පයර් ඩේට් බලන මට මෙහෙම කෙලවෙන එක ඒ හැටි දෙයක් නෙමෙයි ගෑණියේ. කෙලවිලා මදි කොහොමද උඹට? හැඳි ගෑවිලාම යන්න ඕනේ. ඇත්තට
කොහොමත් ඉතින් අපිට කෙලවෙනවා බලන්න ප්‍රේක්ෂකයෝ ගොඩයිනේ. ඔව් ඉතින් මං කොහොමද තාතන කරන් තමුසර කළු කැත කෙල්ලෙක් හම්බෙන්නේ කියලා. කොල්ලෝ කොහොමත් පදින්න සුදු ඒවා හෙව්වට බඳින්න හොයන්නේ කළු ඒවා තමා නංගි. අනේ අනේ ඔහොම තමයි කියන්නේ උනට හොයන්නේ පොෂ් කෙල්ලෝ. චීසුත් හොඳයි තමයි ඉතින්. දොදොල් වල රස නොදන්න උන්ට. අනේ මේ තමුසේ ෆිල්ම් වල දෙබස් මහත් එක්ක කියවගෙන ඉන්න එපා මං තමුසේ ගැටි හොඳට දන්නවා. ෆිල්ම් නම් මොනවද නංගි? මගේ ජීවිතේට ආවෙම සම්මාන වලින් දමලා ගන්න ඕනේ මිනිස්සු. අන්තිමට කොහොමින් කොහම හරි උනේ තමුසෙත් එක්ක ඉඳලා මගේ ජීවිතේ කාලා කන්නේ වෙච්ච එක. මේ වරෙන් කොටන්ගි බඩක් කියන්නේ. හන්දි ගානේ ඉද්දි රෙද්ද හරියට ඇඳන් හිටියනම් මෝහිනී වුණත් බඩ වෙන්නේ නැහැ. කවුරු දන්න ටට්ටට පුල්ලස්ති මං ඉන්නේ නඩුව වගේ මේක කුබොටක් කරන්නේ කොල්ලෝ දැක්ක මේ කොල්ලෝ ඇයි මොකෝ? මොකෝ නිකන් ඇදිලා ගිහින් වාගේ. අනේ මේ ජෙසි ඇන්ටි ඕක කෙලින්ම ඇහුවා නම් ඉවරයිනේ. ඔව් මං අයිස් ගහනවා. අයිස් විතරක් නෙමෙයි අයිස් කුඩු ගංජා හෙරොයින් මේ ඔක්කොම ගහනවා. ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? නෑ ඉතින් උඹ ලෙඩෙක් වෙයි කියලා මං එහෙම කිව්වේ නිකන් නෙමෙයි. දැනටමත් මං ලෙඩෙක්. ඇස් පේන්නේ නැහැ, රැට නිින්ද යන්නේ නැහැ, මහත් වෙන්නේ නැහැ. ලෙඩෙක් නෙමෙයි, ලෙඩ වාට්ටුවක්. උඹ කවද්ද ඉතින් ඕක නවත්තන්නේ? කොල්ලෙක්ට කෙට්ටු වෙන්න බෑ. උඹලයි ගමේ වැඩිහිටියෝ ටික එකතු වෙලා ලේබල් ගහනවා අයිස් ගහනවා කියලා. ඒකම්බරෝට තරුණ ජීවිත ටික තොපි විනාශ කරලම දානවා. ඊට පස්සේ දැන් අහනවා උඹ ඕක නවත්තන්නේ කවද්ද? අපෝ කුඩ්ඩා. පොඩි කාලේ ඉඳන්ම කුඩ්ඩෝ කොඩ්ඩෝ කියලා අපිව සමාජයෙන් කොන් කරලා දැම්මා. කරාඹුවක් දාන්න බෑ කතා කියනවා. කොණ්ඩයක් වවන්න බෑ කතා කියනවා. ටැටු එකක් ගහන්න බෑ ඒත් කතා කියනවා. අනේ මන්ද ගමේ ඇන්ටිලා නම් මා ගූ ගොඩක්. අපෝ නවත්ත ගන්න බැරුව කියන කතා. වරින් කැන්ටි බඩක් කියන්නේ. කීපක්. බානුක තිසර ඉෂාර නිමේස් සජිත්. ඒ මොකුද? මං ගහන හැම ජරාවක්ම දන්නවා. හැබැයි දුවට ගහන උන් දන්නේ ඈ යකෝ තගෙනමක් තියෙනවා නියතන. නැහැ. ඔව් ඉතින් මං තමයි ෆස්ට් රයිඩර්. කවුරු දන්න ටට්ටට පුල්ලස්ති මං ඉන්නේ නඩුව වගේ මේක කුබොටක් කරන්නේ ඔබ වගේ එක මාත් යාළුවෝ හිටනේ බලපංකෝ තෝගේ හැටි. පිට කාලා බුලත් හපයා වගේ. අපේ දත්වල කහට තිබ්බට පිත්වල කහට නෑ යකෝ. පිට කන කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕනේ. පින මොකද දන්නේ නැහැ පින. පව් ගෙවන්න නම් හොඳයි උඹලා වගේ උ. පින ඉතින් තේරෙයි බැන්දහම. ඒවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පොඩි උන් තුනක් තේරෙනවා. අනේ මේ උඹ වගේ හිඟන්නේ නම් මට නැති වුණ එකමයි හොඳ. මට ඕනේ මාව රජිනක් වගේ බලා ගන්න කොල්ලෙක්ව. මාත් එක කෙල්ලෙක්ව කාලයක් රැජිනක් වගේ බලාගත්තා. අන්තිමට මොකද දන්නවද උනේ? ඒකි වෙන රජවරු දෙතුන් දෙනෙක් එක්කම යහන් ගත වුණා. ආන් දැන් ඉන්නවා මගේ හොඳම යාළුවගේ අගබිසව වෙලා. මට ඒ වලින් වැඩක් නැහැ. තමුසයි මගේ පස්සෙන් එන්න එපා. මං දැන් තමුසේ අමතක කරලා ඉවරයි. මං තමුසේගේ පස්සෙන් එන්නේ නෑ ඔයි. මේ වුණාට තමුසේ මේකත් මතක තියාගන්නවා. පබාවතීට පුළුවන් නම් කුසට ලව් කරන්න. ඇයි තමුසේට බැරි උනේ මට ලව් කරන්න? තමුසේ පබාවතී තරම් ලස්සනත් නෑ. මං කුස තරම් කැතත් නෑ. මං පුසට කැමති වුණත් තමුසට නම් කැමති වෙන්නේ නැහැ. නිකමට තමුස දිහා බලලා මං දිහා බලනකො. තමුසේගේ මගේ ගැළපෙන කිසිම දෙයක් තියෙනවද කියලා. ගැලපෙන දේවල් නම් ගොඩායි. ඒ වුණාට මං බොරදියේ මාළු බාන්නේ නෑ. ඒ නිසා මට එපා. අනේ මේ කිව්වා කියලා හිතා ගන්නවා. තමුසී හිතන්නේ මං දන්සලක් කියලාද? ඒක ඉතින් ආන්න ඕනේ තමුසේගේ දායක සභාවෙන්ම තමයි. පන්සල් වගේ තියෙන තැන් දන්සල් කියලා දන්නේ. දන්සල් වලට සහභාගී වෙච්ච උන් විතරනේ. උඹට ඉතින් පුළුවන් කඩ කැඩිච්ච කතා කියන්න තමයි. මං දැන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් වෙනස්. අප්පටි සිරි අප්ඩේට් වුණාද? මොකක්ද version එක? වටේ යම 2.0ද නැත්නම් 3.5ද? නැත්නම් වෙනම එකක්ද? මං උඹ වගේ වටේ යන්නේ නැහැ යකෝ. මං හොද හැදිච්ච කෙල්ලෙක්. ඒක තමයි මාත් එක්ක යාළුලා ඉන්න කාලේ සම්පත් අයටයි තුෂාර අයටයි එකී මෙකී නොකී හැම එකාටම සිග්නල් දුන්නේ. අපි මල්ලිටත් දුන්නේ. ඒවා ඉතින් මගෙන් වෙච්ච අතපසුයි. දැන් මං එහෙම නැහැ. දැන් මම බාර ගන්න හොඳ කෙනෙක් ඉන්නවා. අප්පටි සිරි කවුද යකෝ ඒ? කැඩුණු බඩුවට අලුත් බේසමක්වත් දෙනවා කිව්වද? හලයන් යකෝ යන්න. උඹ වගේ නෙමෙයි උඹට පට්ට ආදරේ. ඔව් ඔව් වෙන්න ඇති. තනකොළ කන්න නම් ඉතින් ඌ ගොනෙක් වෙන්න මෙපෙයි. මොලේ තියෙන එකෙක් පිදුරු කන්නේ නෑනේ. උඹට පින නැති වුණාට ඌට පින තියනවා මාව කසාද බඳින්න. ඔන්න බලපංකෝ අපි බැඳලා උඹට පේන්නම ළමයි 10ක් විතර හදනවා. හදාගනින්. පුළුවන් නම් එකට තාත්තා කියන්න පුළුවන් ළමයි විතරක් හදාගනින්. එහෙම නැත්නම් ඉතින් ඒකේ පව ගෙවන්නේ උඹේ අර ස්වාමි පුරුෂයාටම තමයි. අනේ අකෝ ඌ කොච්චර පින්වන්ත කොල්ලෙක්ද මං වයි කෙල්ලෙක් ලබන්න. ඒකුගේ වාසනාව. වාසනාව? මේ වරෙන්කුගේ වාසනාව ගැන කියන්න. කොච්චර දඩාවතේ ගිය බඩුවක් වුණත් එපා කිව්වට වැඩක් නැහැ. උරුම නම් කර ගහන්නම් වෙනවා. පුතු දනමන්න බඳින සුළු කෙනෙක්ගේ හොඳට හුරු අසනවටම ලැබුණු එක ඇයි මොකෝ? මොකෝ අපේ දුවත් එක්ක තිබ්බ සම්බන්ධය නැවැත්තුවේ. උඹලා කතාත බඳින්න නේද හිටියේ?
අනේ මේ මගේ වඳුරු කුණු වරු පහ ගන්න තු යන්න නැන්ද යන්න. දුවගේ වැරිත් තියාගෙන නිකන් අපිට වැරිත් දාන්න දෙන්න එපා. උඹ මෙච්චර කල් කරේ හරි දේවල්ද? අපේ පස්සෙන් ගිහින් උඹනේ කිවර වට ගත්තේ. අර චින්චි මානවිකාවේද එහෙම කිව්වේ? ඔව් අපේ කි හරි අවංක කෙල්ලෙක්. දැක්ක අවංකකම. බෙදුව කොච්චර අවංකද කියනවා නම් මගේ යාළුවෝ දැනටත් මාව චාටර් කරන උඹේ දුවත් එක්ක යාළුනා කියලා. ඉතින් උඹ චාටර් නැවි හිටපන්. ඒක තමයි මටයි වැරදුනේ. බලන් ගියාම උඹේ දුවත් හරියට නිකන් කොටස් වෙලඳ පොළ වගේ. හැමතැනම ෂෙයාස්. අනේ නිකන් ඵලයන් යන්න. ගෙවල් වලින් අකමැති වෙලා තියෙද්දි උඹනි පස්සෙන් ආවේ. එහෙම තමයි යකෝ ලව් කරද්දි. උඹලා වගේ උන්ට මේ උගන්නනට වඩා ලේසි රිලවුන්ට භූගෝල විද්‍යාව උගන්නන එක. අනේ උඹයි මමයි දන්න ලව්. මට මේ හැමදේම එපා වෙලා තියෙන්නේ. මැසේජ් කරා විතරයිනේ. බුදිය ගත්තේ නෑනේ. ඔයාට කලින් මට එයාලව හම්බුනේ. මටත් තේරුම් ගන්න තිබ්බා. මේ වගේ සුරංගනා කතා කියද්දි මං කකා හිටිය ඇපල් ගෙඩිය වෙන එකෙක් කන්න පටන් අරන් කියලා. අනේ මේ වඳුරු කුණු හර වැටි කොඹ තියාගනි. අන්තිමට මට මගේ දුවත් නෑ. මොකුත් නෑ. අනේ නැති වෙන එකමයි හොඳ. මං හිතන් හිටියේ ඒකිට ඉන්නේ මං විතරයි කියලා. බලන් ගියාම හරියට ඒකිට නිකන් ගිනි පෙට්ටියක් වගේ ඉන්නේ. ඇයි දැන් ඔබ එහෙම කියන්නේ? නෑ ඉතින් පෙට්ටි එකයි. කූරු ගොඩායි. කවුරු දන්න ටට්ටට පුල්ලස්ති මං ඉන්නේ නඩුව වගේ මෙත කුබොට කරන්නේ කොල්ල දැකද රංගේ හලා දෙන්න පාර චූටි පුතා මෙහෙම රෙන්කෝ. අයිය අම්මේ. මොකද්ද මේ විලිලැජ්ජා නැති වැඩේ? මං කොහොමද රෙද්දා කියලා පාරේ යන්නේ? අයියෝ කෑ ගහන්න දෝ කියන්නෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ? මේ බලමු වෙලා තියෙන දේ මොකද්ද කියලා. මේක මෙයා කියලා තියෙනවා මම යට මැසේජ් එකක් දැම්මා මම යට නම්බර් එක හොයාගෙන මම යට WhatsApp එකේ මැසේජ් එකක් දැම්මා voice නෑ අකෝ. තෝ මෙතන ඉතින් මේකි මොකද මේ තවත් ගෑණියක් එක්ක බෑක් සීට් එකක් ආසේ කරන්නේ? නෑ අම්මේ අම්මා හිතනවා වගේ දෙයක් හිතන නෑ. ඒ ඉන්නේ යාගේ යාළුවෙක් නේ. තෝ දැකලා තියෙනද මගේ යාළුවත් එක්ක මං කවදාකවත් මේ විදිහට ඉන්නා? තේරුම් ගන්න බෑ අම්මේ. මෙයාලා අතර එහෙම කිසි දෙයක් නෑ. තෝ මෙච්චර කඩකොලක් කියලා දන්නවනම් තුන් වේලකම කඩකොල කන්න දීලා අතුරු පසට පුන්නක් උත් කන්න දෙනවා. මේ කරට්ටි කරන වැඩවලට මම තමයි දැනුම් අහන්නේ. ඒ දවස්වල ඒකේ ට්‍රැවලින් යන්න ඕන කිව්වට මං හිතුවේ ඒකේ ජීවිතේ විඳින්න ආසයි කියනවා කියලා. ඒ වුණාට මේක වටේ යන්න නියාසයි කියලා තියෙනවා. අම්මේ එයා මොන මගුල කරත් එයා මට විතරයි යාත්‍රේ. මට ඒ ඇති. මට යාව විශ්වාසයි. අහවල් විශ්වාසෙ. මං වන්නේ එකේ වුණත් පාර දෙපැත්ත බලලා තමයි පාර මාරු වෙන්නේ. ඒ තරම් මිනිස්සු අවිශ්වාසයි මට. ඔච්චර බයින්න තරම් එයා වැරද්දක් කරේ නෑනේ. එයා මට බොරුවක් කරලා තියෙනවා නම් තද අවුව හරි කමක් නෑ හෙනම ගහන්න ඕනේ උන්ට. බලන් ගියාම තෝගේ හිඟන්නගේ එක වෙනසයි තියෙන්නේ. ඒකයි ඉන්නේ පාරේ තව ඉන්නේ ගෙදර. මට කොච්චර බැන්නත් කමන්නේ මගේ වීණාවිට මුකුත් කියන්න එපා. ගම්මයි පාරට කෝල් එක. දිවසෙන් ඕන කිව්වා. හලෝ වීණාවි අපි දිවසෙන් එනවා. ඇයි? ඇයි යකෝ අර අපදාන වීඩියෝ එකක් එක්කී දැම්මේ? මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ එම දාලා මගේ ආලේ යවි ජුංගුරි බුංගි